සුබ දවසක්. අද මම ඔයාලට පෙන්වන්න යන්නේ මගේ sign up process එක හදන විදිය. මේකෙදි මම ප්‍රධාන වශයෙන් ෆයිල් 3ක් හදනවා. එකක් තමයි auth.js ෆයිල් එක, create account process.php ෆයිල් එක, අනිත් ෆයිල් එක තමයි connection.php ෆයිල් එක. මෙතනදී මම මුලින්ම හදන්න යන්නේ auth.js ෆයිල් එක. මේකෙදි මම මුලින්ම හදලා තියෙන්නේ ෆන්ක්ෂන් එකක් ඇඩ් කරගන්න එක. මේ ෆන්ක්ෂන් එක ඇතුලේ මම මුලින්ම වේරියබල් ටික හදාගෙන තියෙනවා. මේ තියෙන්නේ මම හදාගත්ත වේරියබල් ටික. ඊට පස්සේ මම if එකක් දාලා ඒ if එක ඇතුලේ අපේ ඉන්පුට් ටික චේන්ජ් වෙන විදියට error message එකක් දාලා ඒ message එක view වෙන විදියට හදාගෙන තියෙනවා. මේ තියෙන්නේ මගේ error message ටික view වෙන විදියට මම හදාගත්ත විදිය. ඊළඟට මම මෙතනදි කරන්නේ AJAX request එකක් යවන්න. AJAX request එකක් හදාගන්න විදිය. මෙතනදී රික්වෙස්ට් එක ඇවිල්ලා ඒක ඕකේ වුණාම error message එකක් එනවා red color වලින්. ඒ red color වලින් ආවට පස්සේ මේක successful වුණාට පස්සේ ඒක green color වලින් එනවා message. green color වලින් view වුණාට පස්සේ discover set time out එකක් use කරලා page එක reload වෙන විදියට හදාගන්න. ඊට පස්සේ ෆේල් වුණාට පස්සේ error message එකක් එන විදියට මම මෙතනදී හදාගෙන තියෙනවා. ඒ වගේම අපි මේ AJAX request එක යවන්නේ post method එකෙන් create account process.php ෆයිල් එකට. ඊළඟට අපි බලමු අපේ create account process.php ෆයිල් එක. මේ තියෙන්නේ මගේ create account process.php ෆයිල් එක. මෙතනදී මම මුලින්ම කරන්නේ pb connection එක connection.php ෆයිල් එක ක්ලෝස් කරන එක. මේ ඩොට් එකෙන් කියවෙන්නේ මේ process එකෙන් පිට තමයි මේ connection එක හැදෙන්නේ කියන එක. ඊට පස්සේ මම කලින් වගේම JSS ෆයිල් එකේදී වගේම අපේ server side එකේ validation එක කරගන්නවා. මේ තියෙන්නේ මම කරගත්තු validation එක. ඊට පස්සේ මම මේකේ security එක ගැන හිතලා password එක encrypt කරගන්නවා. ඊළඟට මම හදාගත්තු database එක හරහා මේකේ validation එක check කරනවා. මුලින්ම මම කරන්නේ account type එක check කරන එක. ඊට පස්සේ මම කරන්නේ අපේ database එකේ user ගේ email එක කලින් රෙජිස්ටර් වෙලාද කියලා චෙක් කරන එක. ඊටත් පස්සේ කරන්නේ අපේ user ගේ details ටික database එකේ insert වෙලාද කියලා බලන එක. ඊට පස්සේ get now the details ගන්න පුළුවන්. ඊට පස්සේ අපි දැන් බලන්න යන්නේ අපි හදාගත්තු database එක කොහොමද කියලා. එතනදී මම අලුතෙන් folder එකක් හදාගන්නවා. ඒක හදාගන්නේ db කියලා. ඊට පස්සේ මම ඒකට connection.php කියලා ෆයිල් එකක් හදාගන්නවා. ඒ ෆයිල් එක හදාගත්තට පස්සේ ඒ ෆයිල් එක database එකට connection කරනවා. ඒ connection කරලා ඉවර වෙලා ඊට පස්සේ මම inside update delete වලටත් search වලටත් parameters හදාගන්නවා. මේ තියෙන්නේ මම ඒ හදාගත්තු parameter. ඉතින් මම ඔයාලට හදාගත්තු මේ ෆයිල් ටික ආයෙමත් ගෙන්නන්න. මේ තියෙන්නේ මගේ auth.js ෆයිල් එක.
application.php ෆයිල් එක. ටේබල් එකයි වන්ටුමනි විදියට රිලේෂන් එකක් කරනවා. ඊළඟ අපි දැන් බලමු අපේ ටේබල්ස් ටික ඩේටාබේස් එකේ පෙන්වන විදිය. මේ තියෙන්නේ අපේ ඩේටාබේස් එකේ ටේබල්ස් ටික පෙන්වන විදිය. මේ තියෙන්නේ account types ටේබල් එක. මේ ටේබල් එකේදී මම buyer seller කියලා දීලා තියෙනවා. පාස්වර්ඩ් එක ඒ වගේම ක්‍රියේටිව් ඇඩ් කියලා අප්ඩේට් ඇඩ් කියලා ඩේටා ටික මේ විදියට ඩේටාබේස් එකේ ඇඩ් වෙනවා. මේ තියෙන්නේ UI එකේ ප්‍රොසෙස් එක හැදෙනවා. ඊට පස්සේ අපිට එනවා error message එක email is already registration කියලා. ඒ කියන්නේ මෙතන මගේ මේ email එක register වෙලා තියෙනවා කියලා තමයි message එක එන්නේ. මෙතන password එක email එක වෙනස් කරලා බලමු. පාස්වර්ඩ් එක දීලා මේ විදිහට